right එහෙනම් වැඩේ පටන් ගන්නවා දැන් පාඩමක් කරගන්න පාඩමක් අහන් ඉන්න ළමයෙක් උනත් මේක මාර වැදගත් සමහර ළමයි ඩියොන් කමෙන්ට් දාලා උනත් තියෙනවා මේ ඒ සරේ පාඩමත් එක තව පාඩමක් අරන් කරන්න ඒක අපි අහන් හිටියා එතකොට අහන් හිටියා මට මතක තියෙනවා එහෙම තියෙනවා අද පාඩමක් නෙමෙයි පාඩම් 8ක් ඒක නිසා අපිට එක පාඩමක් දිගට කතා කරන්න වෙලාවක් නෑ ඩියොන් නේ ඒක තමයි අපිට පිළිවෙලට පාඩම් ටිකක් තනින් අහගෙන අපි පාඩම කරගෙන යනවා පාඩම් 8ක් සාමාන්‍යයෙන් සර් මේ පළවෙනි පාඩම ඉඳන් 8 වෙනි පාඩම වෙනවා කියන්නේ අපි ඇවරේජ් ගත්තොතින් පැය 8ක් විතර යනවා මේ ටික ටියුට් එක බලන් පාඩම් කරන්න. ඒ ටික අපි දැන් විනාඩි කිහිපයකින් කියන්න තමයි යන්නේ නේද? යන්නේ අනිවාර්යෙන්. දැන් සාමාන්‍ය ළමයිට දේවන් පාඩම් කරන්න පොත බලන් පාඩම් කරත් පැය 2ක් 3ක්වත් යනවා අඩුම ගානේ සමහර අය පැය 7-8 පාඩම් කරන අවස්ථා තියෙනවානේ. ඔව් සර්. ඉතින් වැඩේ හරියට කරනවා නම් විනාඩි 20කට වගේ පාඩමක් පාඩම් කරගන්න පුළුවන්. ඒක තමයි ඩියොන් කියන්නේ නේද? ඔව් සර්. ඒක තමයි. එහෙනම් වැඩේ පටන් ගමු. මම පළවෙනි පාඩමෙන් ඉඳන් ප්‍රශ්න ටික අහන්න යනවා ඩියොන් ලෑස්තිනේ? ඔව් සූදානම්. right. එහෙනම් මුල් පාඩමෙන් අහන්නම් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද ඩියොන්? ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ලබන ඕනෑම ආර්ථික කටයුත්තකි. right. ඊට පස්සේ අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද? අවශ්‍යතාව යනු ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන්. ව්‍යාපාර ගති ලක්ෂණ තියෙනවා ඩියොන් 7ක් මොනවද ඒවා? ව්‍යාපාර ගති ලක්ෂණ 7ක් තියෙයි. විකුණුම් හෝ හුවමාරුවීම් සිදුවීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, ලාභයෙන් අභිප්‍රේරණය වීම, අවදානමක් තිබීම, වුවමනා නිර්මාණය කිරීම, ආර්ථික කටයුත්තක් වීම. right. ඊට පස්සේ ව්‍යාපාර විකාශනයෙන් ගත්තොත් ව්‍යාපාර විකාශන අවස්ථා 4ක් තියෙනවා. මොනවද ව්‍යාපාර විකාශන අවස්ථා? භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු ආර්ථිකය. හරි. මතකද ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකයි. ඔව් සර්. මොනවද? මිනිස් අවශ්‍යතා හා උම්නා සපුරාලීමයි සම්පත් වලට අගය එකතු කිරීමයි. right. ව්‍යාපාරවල අරමුණු 4ක් විතර කියන්නකෝ මට. වෙළඳ පොලේ රැඳී සිටීම හා වෙළඳ පොල කොටස වැඩි කර ගැනීම. right. ඒ වගේම තමයි ලාභය උපරිම කර ගැනීම සහ විකුණුම උපරිම කර ගැනීම. right. ව්‍යාපාර විකාශනයේ භාණ්ඩ හුවමාරු කියලා තිබ්බ නේද? ඔව්. භාණ්ඩ හුවමාරු කියන්නේ මොකද්ද? අතිරික්ත හුවමාරු කරගත් අවධිය. අවධිය. භාණ්ඩ හුවමාරුවේ තිබුණේ මොන නිෂ්පාදනයද? භාණ්ඩ හුවමාරුවේ තිබුණේ වක්‍ර නිෂ්පාදනය. වක්‍ර නිෂ්පාදනය. භාණ්ඩ හුවමාරුව සමග මොකද උනේ? වෙළඳාම පැන නැගුණේ. හරි. ඊට පස්සේ ඊළඟට අපි එනවා මුදල් භාවිතයට. මුදල් භාවිතයේ මුදලේ මේ විකාශනයේ තියෙනවනේ මුදල. ඔව් සර්. විකාශනයේ අවස්ථා තියෙනවා සම්පූර්ණයෙන් 6ක්. මොනවද? ද්‍රව්‍ය භාවිතය, ලෝහ භාවිතය, ලෝහ කාසි මුදල් භාවිතය, එහෙම නැත්නම් ලෝහ කාසි වර්ග භාවිතය, කාසි හා නෝටු භාවිතය, බැංකු මුදල් භාවිතය, විද්‍යුත් මුදල් භාවිතය. very good. ඊට පස්සේ ඔය මුදල් භාවිතය වෙලා අපි ආව කෙලින්ම කාර්මික විප්ලවයට. කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද ඩියෝ? සරලවම කිව්වොත් කාර්මික විප්ලවය කියන්නේ කර්මාන්ත ශාස්ත්‍රය ඇති වූ පිබිදීම. පිබිදීම. right. එතකොට කාර්මික විප්ලවයේ තියෙන ඔය ශ්‍රම විභජනය වගේ දේවල්, විශේෂීකරණය වගේ දේවල්. ශ්‍රම විභජනය කියන්නේ මොකද්ද? බෙදා හැරීමක්. එහෙම නැත්නම් කිසියම් කාර්යයක් ප්‍රධාන කොටස් වලට බෙදා එමේ එක් කාර්ය සඳහා ඊට දක්ෂතා ඇති පාර්ශ්ව පත් කිරීමේ ක්‍රියාවලිය. right. ඒතර විශේෂීකරණයක් කියන්නේ. විශේෂීකරණය ගත්තොත් විශේෂීකරණය යනු කිසියම් පාර්ශ්වයක් කිසියම් කටයුත්තක් සඳහා දක්වන විශේෂ හැකියාව. අපිට ප්‍රධාන වශයෙන් කොටස් 4ක් දක්වන්න පුළුවන් විශේෂීකරණය, පුද්ගල විශේෂීකරණය, ආයතනික විශේෂීකරණය, ප්‍රාදේශීය විශේෂීකරණය, ජාතික විශේෂීකරණය. right. ඊට පස්සේ ව්‍යාපාර විකාශනයේ 4 වෙනි අවස්ථාව නැත්නම් අපි මේ ඉන්න අවස්ථාව ගත්තොත් එහෙම මේකට අපි කියනවා තොරතුරු ආර්ථිකය. තොරතුරු නම් දැනුම් පදනම් කියන්නේ. තොරතුරු ආර්ථිකය කියන්නේ මොකක්ද ඩියා? තොරතුරු ප්‍රධාන සම්පතක් කරගත් ආර්ථිකය. මේක තියෙනවා විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් වෙළඳාම, විද්‍යුත් ව්‍යාපාර. එතකොට විද්‍යුත් වාණිජ්‍යයක් කියන්නේ මොකක්ද? විද්‍යුත් වාණිජ්‍යයක් කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීමේ ක්‍රියාවලියට උපකාරක සේවා එක්වීම. අන්න හරි. එතකොට විද්‍යුත් වාණිජ්‍යයේ ආකාර නැත්නම් ආකෘති තියෙනවනේ දෙක එක සම්බන්ධ වෙන එකනත් එක්ක. මොනවද ඒ? ආකෘති 4ක් අපි හතරක් පාඩම් කරානේ. ගොඩක් පිට 4ක් සාකච්ඡා කරා. එකක් තමයි B2C, business to අපි මෙහෙම කියමුකෝනේ සරලයිනේ. B2B ව්‍යාපාරයන් වලින් ව්‍යාපාරයන්ට business to business. ඊපස්සේ B2C business to citizens. business to customers කියලා කියන්න පුළුවන්.
ව්‍යාපාරිකයන්ගේ පාරිභෝගිකයට. ඊට පස්සේ C2C පාරිභෝගිකයන්ගේ පාරිභෝගිකයට customer to customer. අවසාන වශයෙන් G2C. ඒක තමයි විශේෂයෙන්ම සිදුවෙන්නේ රජයෙන් පුරවැසියන්ට. පුරවැසියන්. very good. ඊට පස්සේ අපි කතා කරනවා විද්‍යුත් ව්‍යාපාරය. මොකද විද්‍යුත් ව්‍යාපාරයක් කියන්නේ? විද්‍යුත් ව්‍යාපාරයක් කියන්නේ සියලුම අන්තර්ජාල කටයුතු සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීම. right. ඊට පස්සේ අපි එනවා කතා කරන්න ඔතනින් එහාට ගියාම ව්‍යාපාර වර්ගීකරණය වගේ දේවල් අපි කතා කරා. ව්‍යාපාර වර්ග කරන්න පාවිච්චි කරා පදනම් කීපයක්. මතකද මේ ව්‍යාපාර වර්ග කරන පදනම් ටිකයි ඒක වර්ග වෙන ආකාර මොනවද කියන එකයි? ඔව් සර්. ආකාර අපි කිහිපයක් පාඩම් කරා. එකක් තමයි මට්ටම ස්වභාවය අනුව ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය, තෘතීයික අංශය. ඊට පස්සේ අංශය කර්මාන්ත මූල්‍ය අනුවත් පුළුවන්. කෘෂි කාර්මික, කාර්මික සේවා වැනි ආකාරයට. අරමුණ අනුව නම් සරලවම කියන්න පුළුවන් ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත්. ඊට පස්සේ හිමිකාරීත්වය අනුව පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය ගන්න පුළුවන්. රාජ්‍ය අංශයට පොදු අංශය කියලා කියනවා. පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ තියෙනවානේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන අපි විශේෂයෙන් කතා කරනවා 6 වෙනි පාඩමේදී නේද? කුඩා ව්‍යාපාරය පාඩමේදී. right. එතකොට ඊට පස්සේ අපි කතා කරන් එනවා වෙනම ව්‍යාපාර ඔය වර්ගීකරණයත් එක්කම අපි කතා කරනවා යෙදොම් නිමොම් ක්‍රියාවලිය. හරි යෙදොම් නිමොම් ක්‍රියාවලිය යෙදොම් තියෙනවා, කාර්යයන් තියෙනවා, ඒකේ නිමොම් බිහි කරනවා. එතකොට මතකද ඩියෝන් ව්‍යාපාරයේ යෙදොම් නැත්නම් නිෂ්පාදන සාධක 7ක් කතා කරා. ඔව් සර්. නිෂ්පාදන සාධක 7ක් තියෙනවා. යෙදොම් විදියට අපි ගන්නවා ව්‍යාපාරවල. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ දැනුම, කාලය, තොරතුරු. right, very good. ඊට පස්සේ ව්‍යාපාර කාර්යයන් මොනවද? ව්‍යාපාර කාර්යයන් තුත් 7ක් තියෙනවා සර්. නිෂ්පාදනය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය හා මූල්‍ය කළමනාකරණය. පරිපාලනය හා පර්යේෂණ හා සංවර්ධනය. ඒ වගේම තමයි තොරතුරු කළමනාකරණය. මේකම තියෙන ව්‍යාපාර කාර්යයන් 7. right. ඊට පස්සේ ව්‍යාපාරයේ මතකද නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද කියලා? නිෂ්පාදිතයක් යනු වුවමනා සපුරාලීමට වෙළඳ පොළට ඉදිරිපත් කරන ලබන ඕනෑම දෙයක්. right. ප්‍රධාන වශයෙන් නිෂ්පාදිතයස කොටස් දෙකක් තියෙනවානේ. භාණ්ඩ හා සේවා කියලා. තව ඔන්න වර්ග කරන්න පුළුවන් පදනම් අනුව ස්පෘශ්‍යභාවය, ස්පෘශ්‍යභාවය අනුව, තව කල්පවැත්ම, කල්පවැත්ම අනුව, ඒ වගේ තමයි භාවිතය අනුව. ස්පෘශ්‍යභාවය අනුව ගත්තොතින් ස්පෘශ්‍ය අස්පෘශ්‍ය ලෙස කොටස් දෙකක් තියෙනවා. භාවිතය අනුව නම් පාරිභෝගික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ, කල්පවැත්ම අනුව නම් කල්පවතින භාණ්ඩ හා කල්පවතින භාණ්ඩ. අන්න හරි. ඊට පස්සේ ඉතින් යාට ගියාම අපි කතා කරනවා ව්‍යාපාර පරිසරය ගැන කතා කරනවානේ. ඔව් සර්. ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් ඩියෝන්. මොනවද පරිසරයේ කොටස් දෙක? අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය. බාහිර පරිසරය ආයේ කොටස් දෙකයි. ආසන්න පරිසරය හා සාර පරිසරය. අන්න හරි. අභ්‍යන්තර පරිසර සාධක 6ක් තියෙනවා. මතකද? ඔව් සර්. මොනවද? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය හා සම්පත්. ඊට පස්සේ ආසන්න පරිසර සාධක තියෙන ඔක්කොම 5ක්. මොනවද? ගනුදෙනුකරුවන් හා තරඟකරුවන්, සැපයුම්කරුවන්, ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන්, නව ව්‍යාපාරිකයෝ. very good. ඊට පස්සේ අපි කතා කරන් එනවා සාරු පරිසර සාධක තියෙනවා 7ක්. මොනවද 7? සාර පරිසර සාධක අපිට දක්වන්න පුළුවන්. සාර පරිසරය යනු පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම්. ප්‍රධාන වශයෙන් අපිට කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි නෛතික පරිසරය, දේශපාලන පරිසරය, ප්‍රජා පරිසරය, ස්වභාවික පරිසරය, තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය මෙන්ම ආර්ථික පරිසරය. right, very good. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අපි යෝග්‍ය අවස්ථා තර්ජනීව තියෙනවනේ කතා කරන්න දෙයක් නැහැ. දෙවෙනි පාඩමට එමුද? දෙවෙනි පාඩමෙන් මම ටිකක් අහන්නම්. හරි. අපි ගාව දැන් මුකුත් පොතක්වත් මොකක්වත් නැහැනේ. ඔව්. මෙහෙම කරන්න පුළුවන්. පරිසර 8ම උපසාධක ඇහිමට අවශ්‍ය නැහැ. එක් පරිසර සාධකයක උපසාධක අහන්න. එකක් අහන්න. මම කියන්නම් එහෙනම් ඩියන් මට කියන්න ප්‍රජා පරිසර උපසාධක දෙක තුනක් කියන්න මට. ප්‍රජා පරිසර උපසාධක 4ක් දක්වන්නම්. ඒ තමයි ජනගහනය, වයස් ව්‍යුහය, ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම ජීවන රටාව. ඊට පස්සේ අපි කතා කරමු දැන් දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩම අපි කතා කරනවා ඩියෝන් සමාජ වගකීමනේ. ඔව්. සමාජ වගකීම ආචාර ධර්ම. සමාජ වගකීමක් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? සමාජ වගකීමක් යනු ව්‍යාපාරයක් කෙරෙහි සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටුවන ආකාරයට සියලු ව්‍යාපාර කටයුතු සිදු කිරීම. සිදු කිරීම. ඊට පස්සේ සමාජ වගකීම් පාර්ශ්ව 4කට වෙන්න ඕන. කාටද? අයිතිකරුවන්, ගණදෙනුකරුවන්, සේවකයන්, සමාජය හා පරිසරය. මේ සමාජය හා පරිසරය කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි රජය, ප්‍රජා, පරිසරය.
very good. ඊට පස්සේ ඩියෝන් අපි කතා කරනවා ගැලින්ම මේ සමාජයේ බලපෑම ඇති කරන බලවේග අපි හතරක් කතා කරා. මොනවාද? ඔව් සර්. මෙතනදී අපි ගොඩක් දුරට සමාජයට ඇති කරන අහිතකර බලවේග ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒ තමයි ගෝලීකරණීය විද්‍යුත් ව්‍යාපාර තරංගය හා පරිසර දූෂණ. හරි. ඕක ඇතුළේ කතා කරන්න දෙන්නේ අපි කෙලින්ම එමු එතනින් යාට සමාජවාදී මිටු කිරීමේ වාසි තියෙනවානේ. වාසි තුනක් විතර කියන්නකෝ. සමාජවාදී මිටු කිරීමේ වාසි තමයි ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම. ව්‍යාපාරයේ කීර්ති නාමයේ විශ්වාසනීයත්වය ඉහළ යාම. එසේම ගනුදෙනුකරුවන්ගේ තෘප්ති ඉහළ යාමටද සමාජවාදී කිරීම බලපානෝ අවසාන වශයෙන් ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කිරීමට අවාසි මොනවාද? අවාසි ලෙස දක්වන්න පුළුවන් සර් අමතර වියදම් දැරීම සිදු වෙනවා. ලාභයට බාධා, කාර්යක්ෂමතාවයට බාධා ඇති වෙනවා. ඒ වගේම තමයි සමාජවාදී මිටු නොකරන ව්‍යාපාර සමග තරඟ කිරීම සිදු වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපි එකෙන් අතහැරලා අපි යනවා තිරසර සංවර්ධනයට. මොකද්ද තිරසර සංවර්ධනය කියන්නේ? තිරසර සංවර්ධනය anu අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය. very good. ඊට පස්සේ අපි තිරසර සංවර්ධන කොටස් තුනයි මොනවාද? මේ තිරසර සංවර්ධනයේ කුළුණු තුනද ලෙස හඳුන්වනවා නේද සර්? ඒ තමයි ආර්ථික තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය, සමාජ තිරසර සංවර්ධනය. අන්න හරි. දැන් එතනින් එහාට ගියාම ඩියෝන් අපි කතා කරනවා ආර්ථික තිරසර සංවර්ධනය ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවානේ. ක්‍රියාමාර්ග තුන හතරක් කියන්නකො. ආර්ථික තිරසර සංවර්ධනයේ ක්‍රියාමාර්ග හතරක් අපි කතා කරමු. ඒ තමයි රැකියාව උත්පාදනය, සේවක සුබ සාධනය, තාක්ෂණික දියුණුව හා නවෝත්පාදනය. අවධානය යොමු ඔන්න ඕන කාරණා හතරක් විතර අපි කියමු. ඔව් සර්. ඒ තමයි ආර්ථික ස්ථායීතාවය හා කාර්යක්ෂමතාවය. ඊට පස්සේ අපි මෙහෙම ගමු. ආර්ථික හා මිල ආර්ථික වර්ධනය හා මිල ස්ථායීතාවය. ඊට පස්සේ කාර්යක්ෂමතාවය. තරංගකාරීත්වය හා නිෂ්පාදනය මෙන්ම පරිභෝජනය. තරංගෙට මොන දෙන්න? තරංග සාධාරණ මොන දෙන්න ඕනේ සාධාරණ. right. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපි කතා කරනවා පරිසර තිරසර ආරක්ෂණය. මොකක්ද ඒක නිකන් සරල අදහස? පරිසර තිරසර ආරක්ෂණය ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීම සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම. එතකොට මොනවද කරන්න පුළුවන් දේවල්? ක්‍රියාමාර්ග. ක්‍රියාමාර්ග ලෙස අපිට දක්වන්න පුළුවන් පරිසර හිතකාමී දෑමිලදී ගැනීම, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය මෙන්න පරිසර හිතකාමී බලශක්ති භාවිතය, එසේම ෆෝආ සංකල්පේ භාවිතය පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි කෙලින්ම සමාජ තිරසර සංවර්ධනයට බුදු සමාජ තිරසර සංවර්ධනයේ ක්‍රියාමාර්ග මොන වගේවද? සමාජ තිරසර සංවර්ධනයේ තහවුරු කිරීමට ගත ක්‍රියාමාර්ග ලෙස අපිට දක්වන්න පුළුවන්. ක්‍රියාමාර්ග ලෙස මානව අන්න හරි සර්. මානව පැත්තෙන් කතා කරන්නේ මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම, එසේම මානව විවිධත්වයට ගරු කිරීම. සංස්කෘතික විවිධත්වයට ගරු කිරීමෙන්ම නීතිය හා සාමය සුරැකීමට දායක වීම. අන්න හරි. ඉතින් ඔය තිරසර සංවර්ධනය කතා කරා. ඊට පස්සේ අපි ගමු ආචාර ධර්ම. ව්‍යාපාර ආචාර ධර්මයක් කියන්නේ මොකද්ද ඩියෝන්? ව්‍යාපාර ආචාර ධර්මයක් අනුස ව්‍යාපාරයක් කිරී උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට යහපතක් ඉටුවන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධය කටයුතු කිරීම. right. ඊට පස්සේ අපි කතා කරනවා කෙලින්ම ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී සැලකිලිමත් වන කරුණු. මොනවද? ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී සැලකිලිමත් වෙන්න පුළුවන් කරුණු තියෙනවා. ඒ තමයි ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සංස්කෘතියෙන් දෙකක් තියෙනවා. හරි. සංස්කෘතිය ඒ තමයි සංවිධාන සංස්කෘතිය හා සමාජ සංස්කෘතිය. එසේම අපි ව්‍යාපාරේ ප්‍රායෝගික බව, සේවකයන් හා ව්‍යාපාරයත් ගැන සැලකිලිමත් වෙනවා. මොකද්ද ස්වභාවය කියන බලන්න. ස්වභාවය යන්නේ එතකොට ගැන සැලකිලිමත් වෙනවා. හරි. ඊට පස්සේ එතනින් ඔක අපි පයිමු බුද්ධිමය දේපල පැත්තක් තියෙනවා නිකන්. බුද්ධිමය දේපල කොපි කරන එක, අනුකරණය කරන එක ඒක ආචාර ධර්මවලට පටහැනි. බුද්ධිමය දේපල ලියාපදිංචි කරන්න පුළුවන් නේ. මොකද්ද පනත ඩියෝන්? බුද්ධිමය දේපල ලියාපදිංචි කිරීමේ පනත තමයි සර් 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත. කොහෙද බුද්ධිමය දේපල ලියාපදිංචි කරන්නේ? ජාතික බුද්ධිමය දේපල කාර්යාලය. හරි very good. ඊට පස්සේ අය බුද්ධිමය දේපල වර්ග දෙනවා පේටන්, ලිපි හිමිකම, ඒ වගේ දේවල් තියෙනවානේ. පේටන් කියන්නේ මොනවාකට ගන්න පුළුවන් දෙයක්ද සාමාන්‍යයෙන්? පේටන් හිමිකම යනු නව නිපැයුමක් සඳහා ලබා ගන්න එකයි අයිතිය. කොච්චර කාලයක් බලන් උදගත්තට පස්සේ? අවුරුදු 20ක් දක්වා බලන්. ඕන කෙනෙක්ට කොපි කරන්න පුළුවන් නේ. ලිපි හිමිකමක් සාමාන්‍යයෙන් කියන්නේ මොනවා වගේද ලිපි හිමිකමක්? ලිපි හිමිකම තව නමක් උදී ප්‍රකාශ කිරීම ඇතිය. සරල අදහස් තමයි පිටපත් කිරීම ඇතිය. අන්න හරි. පිටපත් කිරීම සඳහා ගන්න ඇති. මොන දෙවෙනි පාඩමත් ඇතිනේ. ඔව් සර්. තුනට එමු මොනවා රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය. රජය හා ව්‍යාපාර පාඩමෙන් නිකන් මුලින් පටන් ගමු. රජයේ ව්‍යාපාරයට බලපෑම් කරන ක්‍රම තියෙනවානේ. මොන වගේ ක්‍රම වලින්ද බලපෑම් කරන්නේ?
රජයේ ව්‍යාපාරයට බලපෑම් කරන ක්‍රම අපිට හඳුන ගන්න පුළුවන් ගනුදෙනුකරුවෙකු ලෙස සහ තරංකරුවෙකු ලෙස බදු අය කරන්නෙකු ලෙස යටිතල පාසුකම් සපයන්නෙකු ලෙස හරි ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස නීති රීති පනවන්නෙකු ලෙස ඊට පස්සේ අපි කතා කරන් යනවා ඩියෝන් රජයේ ආර්ථික අරමුණු මොනවා වගේ පහක් විතර කියන්නේ රජයක ආර්ථික අරමුණු ලෙස අපිට දක්වන්න පුළුවන් ආර්ථික වර්ධනය හා සංවර්ධනය ආර්ථික ස්ථායීතාවය ආර්ථික ස්ථායීතාවය කොටස් දෙක අභ්‍යන්තර මිල ස්ථායීතාවය බාහිර මිල ස්ථායීතාවය හරි පූර්ණ සේවා නියුක්තිය සාධාරණ ආදායම් ව්‍යාප්තිය වෙනවා යහපත් අන්තර්ජාතික වෙළඳාම රයිට් එතකොට ආර්ථික වර්ධනයක් කියන්නේ මොන වගේ දෙයක්ද නිකන් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන ඛණ්ඩ වර්ධනය සංවර්ධනයක් කියන්නේ මානව හා සමාජ වල ඇති වෙන දික්කාල වර්ධනය රයිට් වෙරි ගුඩ් ඊට පස්සේ අපි කතා කරන් එනවා ඔය රජයේ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරිකයෝ දායක වෙන ආකාර මොනවාද ඒ දායක වෙන ආකාර කිව්වම මට කියන්න ඒ තමයි සර් ව්‍යාපාර රජයට උදව් කිරීමෙන් තමයි දායක වෙන්නේ අපිට ආකාර කීප ලෙස බදු ගෙවීම දේශීය සම්පත් භාවිතය පරිසරයට හානියාම කිරීම සේවා නියුක්තියට දායක වීම ප්‍රතිපත්ති පිළිපැදීම නීති රීති පිළිපැදීම වැනි දේවල් ගන්න පුළුවන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති කොටස් දෙකක් තියෙනවානේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති දෙකක් තියෙනවා මොනවද ඒ තමයි සර් මූල්‍ය ප්‍රතිපත්තියයි ෆිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොනවා එකද කියන්නේ සරලම අදහසක් සරලම අදහස තමයි රටේ මුදල් සැපයීම හා පොලි අනුපාතිකය සම්බන්ධ ප්‍රතිපත්තිය ඊට පස්සේ මේ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කරන්නේ කවුද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රයිට් ඊට පස්සේ ඒගොල්ලන්ගේ උපකරණ තියෙනවා ඊට පස්සේ අපි එනවා ෆිස්කල් ප්‍රතිපත්තිය දෙමු ෆිස්කල් ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද ඩියෝ ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ රාජ්‍ය ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තියේ අරමුණ මොකක්ද අරමුණ තමයි සාර්වාර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගන්න ඊට පස්සේ ඔය ෆිස්කල් ප්‍රතිපත්තියේදී කොටස් දෙකකට තියෙනවා ඔය ෆිස්කල් ප්‍රතිපත්තිය එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය කොටස් දෙකයි රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම ලෙස රාජ්‍ය ආදායම කොටස් දෙකයි බදු ආදායම හා බදු නොවන ආදායම වියදම කොටස් දෙකයි වර්ධන වියදම් හා ප්‍රාග්ධන වියදම් මොකද වර්තන වියදමක් කියන්නේ වර්ධන වියදමක් කියන්නේ සර් වර්ෂයක් තුලදී රජය විසින් නැවත නැවත දැරිය යුතු වියදම් ටික හරි එතකොට රාජ්‍ය ආදායම් වලත් වැඩිපුරම හම්බෙන්නේ අපිට බදුද බදු නොවන ආදායම්ද වැඩිපුරම හම්බෙන්නේ බදු ආදායම් බදු ආදායම් බදු වර්ග ටිකක් මම අහන්න කියනවාද හරි සර් පුද්ගල ආදායම් බද්දක් කියන්නේ මොනවා එකක්ද නිකන් සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායමෙන් අය කරන බදු සමාගම් ලාභ බද්දක් කියන්නේ සමාගමක වාර්ෂික ලාභයෙන් අය කරන බදු හරි ප්‍රාග්ධන ලාභ බදු කියලා එකක් තියෙනවා ස්ථාවරවත්කම් විකිණීමෙන් ඇති වෙන ප්‍රාග්ධන ලාභය මත අය කරන බදු හරි එකතු කළාගේ මත බදු නැත්තම් වැට් මොකක්ද ඒ වැලියු ඇඩඩ් ටැක්ස් කියලා හඳුන්වනවා ඒ තමයි ආර්ථිකයට අලුතින් එකතු වුණු වටිනාකම් මත අය කරන බදු ඊට පස්සේ අපි කතා කරනවා රඳවා ගැනීමේ බදු රඳවා ගැනීමේ බදු යනු සාධන පත්‍ර එහෙම නැත්නම් ඩොකියුමන්ට් නේ ඔව් රඳවා ගැනීම බදු ලෙස අපිට හඳුන්වන්න ඒ කියන්නේ අර මුද්දර බදු නේද ඔයා කියන්නේ ඔව් සර් මම කියුවේ රඳවා ගැනීම බදු රඳවා ගැනීම බදු ලෙස අපිට හඳුන්වන්න පුළුවන් බැංකු පොලි ලොතර ඇදිනුම් රාජ්‍ය භාගයෙන් ලැබීම මත දෙනෙක් ආදායම් දෙනගෙන අඩු කරලා යවන බද්ද ඊට පස්සේ වරිපණම් කියන්නේ මොනවද වරිපණම් යනු නිශ්චල දේපළවල වාර්ෂික තක්සේරු වටිනාකම් මතයි අන්න හරි ඒකට බදු ටිකක් අවබෝධයක් තියෙනවා ඊට පස්සේ රාජ්‍ය පාරිභෝගික ආරක්ෂණය ගත්තම ඒකේ තියෙනවා පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවා කියන්න පුළුවන් 8 පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවා ආරක්ෂාව සල්සා ගැනීමට ඇති අයිතිය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය මෙන්ම තෝරා ගැනීමට ඇති අයිතිය සවන් යොමු කර ගැනීමට අයිතිය පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය වන්දි ලබා ගැනීමට ඇති අයිතිය සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය මෙන්ම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය පාරිභෝගික වගකීම් තියෙනවා සාමාන්‍යයෙන් පහක් නේ මොනවද විචාරාත්මක දැනුවත්භාවයේ සක්‍රිය සහභාගීත්වය පරිසරයට හානි වෙනම පරිසරයක දැනුවත්භාවය තියෙනවා පාරිසරික දැනුවත්භාවයක් තියෙන්න ඕනේ සමාජය කෙරෙහි සැලකිලිමත් වීම වෙන සහයෝගීතාවයක් තියෙන්න ඕන good very good ඊට පස්සේ අපි ඔය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා තියෙන පනත් තියෙනවා නේද ඔව් සර් සාමාන්‍යයෙන් පනත් එකක් දෙකක්කින් මතක නම් කියනවද පනක් තුනක් මට කියන්න පුළුවන් සර් ඒ තමයි මූලික වශයෙන් අපිට ගත්තොත් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පන්ත right 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත 1995 අංක 35 දරන මිනුම් මේකක ප්‍රමිති හා සේවා පනත right
පාරිභෝගික අධිකාරියේ අරමුණු කාර්යයන් තියෙනවා ප්‍රමිතියාදී අරමුණු කාර්යයන් තියෙනවා ඔව් සර්. මතකද සාමාන්‍යයෙන් අර කෙටියෙන් කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අරමුණු ඔව් සර්. අරමුණුත් මතකයි කාර්යනුත් මතකයි. කියන්නේ අධිකාරී අරමුණු 4ක් තියෙනවා. ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් රැකදීම. කාගේද? පාරිභෝගිකයන්ගේ. අන්න හරි. එසේම තරඟකාරී මිලට මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවශ්‍ය මොකක් දෙනවද? පහසුකම් සපයනවා පාරිභෝගිකයන් වෙනුවෙන්. එසේම පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව සහනයක් ලබා දීමක් සිදු කරනවා. මිලක් ලබා දීම. අපොනොත් ඒකට මොන හරි දඬුවම් කිරීම සිදු වෙනවා. අපි මේක දෙවෙනි පාඩමේ කතා කරා අර මේ ව්‍යාපාර ආචාර්යන් වල පටහැනි වීම. right හරි. ඊට පස්සේ කාර්යන ඕනේ අපි යන් කලින්ම ප්‍රමිති ආදරෙන් ගිහලා ප්‍රමිති මතකයි නේද? ප්‍රමිති මතකයි සර්. ප්‍රමිති මම අහන්නද? ප්‍රමිති කිහිපයක් අහන්න පුළුවන්. ISO 9001 ISO 9001 2015 මේකට අපි කියනවා තත්ත්ව කළමනාකරණ පද්ධති සාතිකරණය. right 14001 14001 පරිසර කළමනාකරණ පද්ධති සාතිකරණය. HACCP HACCP යනු Hazard Analysis and Critical Control Point. කියලා අපි සිංහල සඳහන් මතකද? කරනවා. සිංහලෙන් අපිට සඳහන් කරන්න පොඩ්ඩක් උපද්‍රව විශ්ලේෂණ හා අවදි පාලන අවස්ථා. උපද්‍රව විශ්ලේෂණ හා අවදි පාලන අවස්ථා. පාලන අවස්ථා කියලා මේක හඳුන්වන්න පුළුවන්. 22000 22000 ISO 22000 ආරක්ෂණ කළමනාකරණ පද්ධති සාතිකරණය. right ඊට පස්සේ අපි ගෙලින් වෙනවා ISO 26000 මොන වගේ කැටගරියකට තියෙනවා. මේකේ වර්ෂය 2010 මෙතන සමාජ වගකීම්කරණය තිබෙනවා. ඊට පස්සේ 27000 ISO 27000 වර්ෂයක් නැහැ. තොරතුරු කළමනාකරණ පද්ධති සාතිකරණය. ඊට පස්සේ 31000 ISO 31000 2009 අවදානම් කළමනාකරණය. 50001 50001 ISO 50001 2012 බලශක්ති කළමනාකරණ පද්ධති සාතිකරණය. right ඊට පස්සේ අපි ඒකෙනුත් ඇතිනේ ඒකත් වුණා. ඊට පස්සේ අපි නෝ ව්‍යාපාර සංවිධාන වලට. ව්‍යාපාර සංවිධාන පාඩමේදී අපි ව්‍යාපාර සංවිධාන වර්ගනේ තියෙන්නේ. ඔව්. වගකීම මතකද? වගකීම කියන්නේ මොකක්ද? වගකීමක් හෙවත් liability යනු බාහිර ණය ගෙවා දීමට ඇති බැඳියා. වගකීම ප්‍රධානම කොටස් දෙකක් බෙදුවොත් එම සීමිත වගකීම් හා සීමා රහිත වගකීම් ලෙස. නෛතික පුද්ගල භාවය කියන මතකද? නෛතික පුද්ගල භාවය යනු ව්‍යාපාරේ නමින් නීතිමය කටයුතු සිදු කිරීමට ඇති හැකියාව. හැකියාව. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ අඛණ්ඩ පැවැත්ම යනු ව්‍යාපාරයේ අනාගතයේ අවිනිශ්චිත කාලයක් දක්වා පවතින බව. පවතින බව. right. එතනින් එහාට අපි ගියාම ඩියොන් අපි කතා කරනවා කරින්ම තනි පුද්ගල ව්‍යාපාර වලට එන්නද? තනි පුද්ගල ව්‍යාපාරේ කිහිපයක් අහන්න. තනි පුද්ගල ව්‍යාපාරේ ලක්ෂණ ටික මම අහන්න. හරි සර්. තනි පුද්ගල ව්‍යාපාරයේ ඩියොන් පාලනය කොහොමද කරන්නේ? අයිතිකරු විසින් පාලනය කළමයි. එහෙනම් තනි පුද්ගලයෙක්. තනි පුද්ගලයෙක් ස්වාධීනව පාලනය කරනවා. ස්වාධීන පාලනය. වගකීම කොහොමද? වගකීම අසීමිතයි. නෛතික පුද්ගල භාවයක් තියනවද? නැහැ. අඛණ්ඩ පැවැත්ම? නැහැ. ලියාපදිංචිය? අනිවාර්ය නොවේ. අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ. ගිණුම් තැබීම හොයගෙනනේ? ඒකත් අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. බදු ගෙවීම? බදු ගේම අයිතිකරුගේ නමින් සිදු කරලා බෑ. පෞද්ගලිකව කරන්න ඕනේ. ඊට පස්සේ ඈවර කිරීමක් කරනවා. ඈවර කිරීම අයිතිකරුගේ අභිමතය පරිදි. කැමති නම් ඕන වෙලා දොරවල් ගියානේ. ඔව් අන්න හරි. ඊට පස්සේ අපි තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි පොඩ්ඩක් මතක් කරමුද? හරි සර්. කියන්නකෝ. තනි ව්‍යාපාර වෙනවා හවුල් ව්‍යාපාරද ලියාපදිංචි කරන්නේ මේ පියවර 4යි. ඒ තමයි පියවර 4ක් අඩංගෙන මේ ලියාපදිංචි කිරීමේදී පළමුව ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම. right. ඉන්පසු ග්‍රාම සේවක ලවා සහතික කරවා ගැනීම. ඉන්පසු අදාළ ගාස්තුවා බදු ගේම ලියාපදිංචි සහතිකය ලබා ගැනීම. right. ඊට පස්සේ හවුල් ව්‍යාපාරය මතක් කරගමු. හරි. හවුල් ව්‍යාපාරයක් ගත්තොත් හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොන වගේ එකක්ද? හවුල් ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන ලබන නැත්නම් පවත්වාගෙන යන ලබන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය. එන්න මේ සම්බන්ධතාවයට අපි මූලික වශයෙන් ගිවිසුමක් කියලා නේද සඳහන් ගිවිසුමක් කියන්න ඕන කියන එක සාමාන්‍යනේ. ඊට පස්සේ අපි එනවා ලක්ෂණ කතා කරන්න. ඒකත් මම ලක්ෂණ ටික අහන් යන්නටක් ගාලානේ. හරි සර්. පාලනය මොන වගේ පාලනයක්ද? පාලනේ සාමූහික පාලනය. හවුල් කරෝ සාමූහික පාලනය කරනවා. වගකීම? වගකීමත් අසීමිතයි. නෛතික පුද්ගල භාවය? නෛතික පුද්ගල භාවය නැත. ගිණුම් තැබීම හා විගණනය? අනිවාර්ය නොවේ. ඊට පස්සේ ලියාපදිංචිත් අනිවාර්ය නැහැ කිව්වනේ. අනිවාර්ය. ඊට පස්සේ අපි ගමු බදු ගෙවීම. බදු ගේම හවුල්කරුවන් විසින් සිදු කරන්න ඕන. වහලා දානවා නම් ඈවර කිරීම කොහොමද? ඈවර කිරීම ආකාර දෙකකින් සිදු වෙනවා සර්. ඒ තමයි ස්වේච්ඡාවෙන් හෝ අධිකරණ නියෝගයකින්. කරන්න පුළුවන්. ස්වේච්ඡාවෙන් සිදු වෙනවා නම් අවම 175ක්වත් කැමැත්තක් අවශ්‍ය වෙනවා. නැතිනම් ඒක සමාගමක. සමාගමකනේ. අරගේ හැමෝම කරනවා. සමූපකාරවලත් එසේ නේද සර්?
අන්න 175ක් කැමැත්ත අවශ්‍යයි. මේකේ හැමෝම කැමති වෙන්න ඕනේ. හැමෝම කැමති වෙන්න. ස්වේච්ඡාව වහලා දාන්න නැත්නම් අධිකරණයට ගිහලා වහලා දාන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඉල්ලීමක් කරන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි එනවා කෙලින්ම කතා කරන්නේ සමාගමක්. සමාගමක් නිර්වචනය කරනකොට අපි නිර්වචනය එච්චර ඕනේ නැහැ නේ. ලක්ෂණාවද? සමාගමක අපි කතා කරන් එනකොට සමාගමක වර්ග තියෙනවා. පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, එහෙම තියෙනවා. අස්පිරට සමාගම්, සීමා සහිත සීමා රහිත. අනේ එතකොට සමාගමක මම මුලින්ම එන්නද සමාගමක සාමාන්‍යයෙන් ඔය තියෙනනේ සංකල්ප ටිකක් කතා කරන්න. සංකල්ප ඒ ටිකක් කතා කරනද සමාගමක? ඔව් සර් මූලික වශයෙන් සමාගමක් සාමාන්‍යයෙන් ලියාපදිංචි කරන්න ඕනනේ. ලියාපදිංචි කරනකොට ඒගොල්ලන්ගේ ලියාපදිංචි කිරීමේ පියවර ටිකක් තියෙනවානේ. පියවර 4ක් අඩංගුයි. කියන්න බලන්න. ඒ තමයි නාමය ලියාපදිංචි කිරීම. නාමය ලියාපදිංචි කිරීමෙන්ම ලිපි ලේඛන බාර දීම. මේ ලිපි ලේඛන කියලා මොනවද කියලා අපි පසුව කතා කරමු. ලිපි ලේඛන බාර දීම. ඒ වගේම තමයි අදාළ ගාස්තු හා බදු ගෙවන්නත් ඕනේ. අවසානයේ සංස්ථාපන සාතිකය ලබා ගැනීම ප්‍රසිද්ධ දැන්වීම පළ කිරීම. පළ කරන්න ඕනේ. එහෙම සමාගමක් ලියාපදිංචි කරා කියලා. අර දෙනවා කියන ලිපි ලේඛන තියෙනවානේ මොනවා හරි ලිපි ලේඛන ටිකක් කියන්නකෝ දෙන්න. ලිපි ලේඛන නිසා අපිට දක්වන්න පුළුවන් ඉල්ලුම් පත්‍රයේ මූලිකයි. ඒ වගේ තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. හරි. අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත හා ලේකම්වරයාගේ ප්‍රකාශ. එසේම නම ඕනේ කැමැත්ත සඳහන් ප්‍රකාශන මෙන්න නම සම්බන්ධ ප්‍රකාශන. ඊට පස්සේ අපි සමාගම් වල වර්ග ටික කතා කරමුද? සමාගම් වර්ග. පෞද්ගලික සමාගමක් කියන්නේ මොනවා එකද සාමාන්‍යයෙන් දියව? පෞද්ගලික සමාගමක් යනුස ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ නොහැකි. කොටස්කරුවන් අවම එකක් හා උපරිමේ 50ක් වන නිදහසේ කොටස් පැවරයට නොහැකි සමාගම් පන්ති යටතේ සංස්ථාපනය කළ ලබන සමාගම්. මේ සමාගම් පනත තමයි 2007 අංක 7 දරන සමාගම්. very good. ඊට පස්සේ අපි කතා කරනවා ඩියෝන් පෞද්ගලික සමාගම ලක්ෂණ. ඔව් සර්. මම නිකන් අහන්න. අහන් යන්න සර්. පෞද්ගලික සමාගමක වගකීම වගකීම සීමිතයි. නෛතික පුද්ගලභාවයක් ඇත. අඛණ්ඩ පැවැත්මක් ඇත. ලියාපදිංචිය අනිවාර්ය වේ. ගිණුම් තැබීම හා විකිරණය අනිවාර්ය වේ. බදු ගෙවීම බදු ගෙවීම දැන් සමාගම සිට ලබන කොටස් හිමියන් තමයි සිදු කරලා ලබන්නේ. සමාගම නමින් ගෙවන්න ඕනේ. සමාගම නමින් ගෙවන්න. ඊට පස්සේ ඈවර කිරීම කිරීම ආකාර තුනකින් සිද්ධ වෙනවා. ස්වේච්ඡාවෙන් එහෙම නැත්නම් අධිකරණයේ නියෝගයකින් නැතිනම් අධිකරණයේ අධීක්ෂණයකට යටත්. ඊට පස්සේ එතනින් එහාට අපි එමු පොදු සමාගමකට. පොදු සමාගමක් කියන්නේ මොකක්ද රියා? පොදු සමාගමක් ලෙස අපිට දක්වන්න පුළුවන් පෞද්ගලික සමාගම් මෙන්ම නමුත් එයින් විරුද්ධයි. ඒ ලක්ෂණ වලින් අපි බලමු නිර්වචනයක් කියමු. ඒ තමයි ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ හැකි. ඒ වගේම තමයි කොටස්කරුවන් අවම එකක් හා උපරිමේ අසීමිත වන. එතනදී වෙනස පවතින්නේ. ඒ වගේම තමයි නිදහසේ කොටස් පැවරිය හැකි. සමාගම් පනත යටතේ පෞද්ගලික සමාගම් වගේම 2007 අංක 7 දන සමාගම් පන්ති යටතේ සංස්ථාපනය කළ හැකි සමාගම්. අන්න හරි. එතකොට පොදු සමාගම් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඔව්. එකක් තමයි නිල ලැයිස්තුගත වූ පොදු සමාගම හා නිල ලැයිස්තුගත නොවූ පොදු සමාගම්. මොකද නිල ලැයිස්තුගත වූ කියන්නේ? නිල ලැයිස්තුගත වූ කියන්නේ තව නමක් කියනවා මිල ලැයිස්තුගත වූ. එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වූ කියන අදහස. තියෙනනේ. විශේෂ ලක්ෂණයක් තමයි කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වූ පොදු සමාගමක ඒ සමාගමේ නම ගාවින් වරහණක් ඇතුලේ පොදු කියන වචනේ එනවා. නම තියෙනකොට මේක අපි ඉංග්‍රීසි වලින් සඳහන් කරනවා ලිමිටඩ් කියන වචනේ. public limited. right. එතකොට අපි නැත්තම් ලියමන නම් PLC කියන එක දාන්නත් පුළුවන්. PLC කියන එක දාන්නත් පුළුවන්. ෂෝට් කරාම public limited company කියන එක. private limited company ආකාරය. පෞද්ගලික නම් private limited වගේ මේකේ public දාන්න පුළුවන්. එතකොට PLC දාන්න බෑ නිල ලැයිස්තුවද නොවු එකකට. ඊට පස්සේ අපි එනවා කතා කරන්න සම්පකාරයක් ගමුද? සම්පකාරයක් කියන්නේ මොකක්ද කියන එක අහන්න ඕනේ නෑනේ. සම්පකාරයක ලක්ෂණ ටිකක් මම අහන්නම්. හරි. සම්පකාරයේත් වගකීම සීමිතයි. නෛතික පුද්ගලභාවයක් ඇත. අඛණ්ඩ පැවැත්මක් ඇත. ලියාපදිංචිය අනිවාර්ය වේ. සම්පකාර පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. මතකද පනත? මතකයි. 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. very good. ඊට පස්සේ ගිණුම් තැබීමත් අනිවාර්යයි. ලියාපදිංචිත් අනිවාර්යයි කිව්වා. ඊට පස්සේ බදු ගෙවීම කොහොමද කරන්න ඕනේ? බදු ගෙවීම සමූපකාරයේ විසින් සිදු කරලා සම්පකාරය නවීම කරන්න ඕනේ. ඊට පස්සේ සම්පකාරය මතකද ලියාපදිංචි කරන ක්‍රියාපටිපාටිය. ඒක හරි සරලයි. ඔව්. සම්පකාරය ලියාපදිංචි කිරීමේ පියවර 3යි තියෙන්නේ. ඔව්. සල්ලම දැක්වුවොත්
ලිපි ලේඛන බාර දීම මේ ලිපි ලේඛන මොනවද කියලා පස්ව කතා කරමු. ලිපි ලේඛන බාර දීමෙන් පසුව ඒ පරීක්ෂා කිරීම සිදු කරනවා. ඉන් පසුව සමිතිය ලියාපදිංචි කරනවා. ඒතර ඒ ලිපි ලේඛන බාර දෙනකොට ඒ ලිපි ලේඛන වගේක් තිබ්බනේ මොනවද ඩියෝන් ලිපි ලේඛන? මූලිකවම තියෙනවා ඉල්ලුම් පත්‍රය. ඊට පස්සේ අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක් අවස්ථාවක්. රැස්වීමේ වාර්තා පිටපතක්. සමාජික මුදල් පරිහරණ වාර්තාවක්. රයිට්. සමුපකාර ළඟා වෙන සිතියම් පිළිබඳ වාර්තාවක්. එසේම ආර්ථික යෝග්‍යතාව පිළිබඳ වාර්තාවක් දෙන්න ඕනේ දෙන්න ඕනේ. සම්ප්‍රකාර ප්‍රතිපත්ති තියෙනවනේ 17ක්. සම්ප්‍රකාර ප්‍රතිපත්ති. මොනවද ප්‍රතිපත්ති? අපි හඳුන්වනවා කෝපරේෂන් පොලිසිස්. පොලිසිස් හරි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. very good. ස්වෛරීභාවය හා නිදහස, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඒ වගේම දක්වන්න පුළුවන් අපිට සමුපකාර අතර අන්තර් සහයෝගීතාවය මෙන්ම සමුපකාර අධ්‍යාපනය දක්වන්න පුළුවන්. ඊට පස්සේ සමාජික ආර්ථික සහයෝගීතාවය. right. ඒ දක්වන්න. හරි. ඊට පස්සේ සම්පකාරවල කොහොමද කතා කරන් ගියාම අපි අවසානයේ දක්වන්න අමතකුණා සමුපකාරයක තියෙන්න ඕනේ සම්පකාර අතර අන්තර් සහයෝගීතාවය මෙන්ම සමාජිකත්වය. සමාජික අතර ආර්ථික සහයෝගීතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් තියෙනවා. නේ. හරි. ඊට පස්සේ අපි කතා කරන් එනකොට අපි කතා කරනවා ඩියෝන් වරලත් ව්‍යාපාර වලට එමුද? වරලත් ව්‍යාපාර ෆ්‍රැන්චයිස් කියලා කියනවා. වරලත් ව්‍යාපාරයක පාර්ශ්ව දෙකයි. එකක් තමයි වරලත් හිමිය අපි හඳුන්වනවා ෆ්‍රැන්චයිස්. ඒ කියන්නේ අවසර ලබා දෙන පාර්ශ්වය. දෙවෙනි පාර්ශ්වය තමයි වරලත් ලාභියා ෆ්‍රැන්චයිසි. එහෙම නැත්නම් අවසර ලබා ගන්නා පාර්ශ්වය. හරි. ඊට පස්සේ දැන් ඩියෝන් එකේ කතාව සාකච්ඡාවක් අපි යන්නේ නේ. ඔව් සාකච්ඡාවක්. මේක ප්‍රශ්න උත්තර ක්‍රමයකටත් වඩා විෂය පිළිබඳ සාකච්ඡාවක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. කාට හරි මතකද බලන්න චෙක් කරන්න මේක බලන්න පුළුවන් නේ. අන්න හරි. රයිට්. එතකොට දැන් වරලත් ව්‍යාපාර වර්ග තියෙනවා 3ක්. මොනවද වර්ග 3? වරලත් ව්‍යාපාර වර්ග 3ක් ලෙස අපිට දක්වන්න පුළුවන්. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර, නිෂ්පාදිත ඒ ආකාරයෙන්ම ලේ කිරීම. නිෂ්පාදන වරලත් ව්‍යාපාර, නිෂ්පාදනය කරා ලේ කිරීම. සමස්ත ව්‍යාපාර ක්‍රියාවලින් අනුගමනය කරන වරලත් ව්‍යාපාර හඳුන්වනවා. සමස්ත ව්‍යාපාර ක්‍රියාවලින් අනුගමනය කරන වරලත් ව්‍යාපාර. නැත්නම් ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර. සඳහා වරලත් ව්‍යාපාර. ඊට පස්සේ වරලත් ව්‍යාපාරවම ගිහිල්ලා අපි එනවා සංයෝජන. ව්‍යාපාර සංයෝජන. දෙආකාරයකට කරන්න. කම්බිනේෂන්. දෙආකාරයකට කරන්න පුළුවන්. මොකක්ද ආකාර දෙක? ආකාර දෙක තමයි එකක් ඒකාබද්ධ වීම. ඒක කොටස් දෙකයි. ඒ තමයි සමාගම බලයලත් සමාගම විසින් අනිත් සමාගමෙන් වත්කම හා වගකීම් මිලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම නිම කර නව සමාගමක් පිටවන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි අත්පත් කර ගැනීම. අපි කියනවා ඒකාබද්ධ වීමට මර්ජින් කියනවා, අත්පත් කර ගැනීමට ඇක්විසිෂන් කියනවා. very good. එතකොට අපි ඊට පස්සේ කතා කරනවා ඊළඟට රාජ්‍යංශ ව්‍යාපාරනේ. රාජ්‍ය සංස්ථාවක් කතා කරමු. සංස්ථාවක් ලියාපදිංචි කරන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි විශේෂ පාර්ලිමේන්තු පනතක් ඇරෙතිමින්ම පොදු පාර්ලිමේන්තු පනතක් ඇරෙති. විශේෂ පාර්ලිමේන්තු පනතක් කියන ඒ සංස්ථාවටම ආවෙනික වූ පනතක්. පොදු පාර්ලිමේන්තු පනතක් කියන සංස්ථා කිහිපයකට ඇති පොදු පනතක්. very good. ඊට පස්සේ අපි සංස්ථාවක ලක්ෂණ ටිකක් කතා කරමුද? කතා කරමු. සංස්ථාවක අයිතිය කාටද තියෙන්නේ? සංස්ථාවක අයිතිය තියෙන්නේ රජයට. රජයට. ඊට පස්සේ ප්‍රාග්ධනය දාන්නෙත් කවුද? රජයට. සංස්ථාවක අයිතියෙන් 51කට වඩා තමයි රජයේ සඳහන්. රජයේ තියෙන. සමහර 100 වෙන්නත් පුළුවන් නේ. ඊට පස්සේ සංස්ථාවක වගකීම. සංස්ථාවක වගකීම අසීමිතයි. ඔව් මොකද රජයනේ නේ. රජය නිසා වගකීම අසීමිතයි. ඊට පස්සේ ඊට පස්සේ එතනින් යාරියව නෛතික පුද්ගලභාවයක්. නෛතික පුද්ගලභාවයක් ඇත. අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්මකුත් ඇත. ලියාපදිංචිය අනිවාර්ය වේ. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ. බදු ගෙවනවද? බදු ගීම සිදු කරනවා. සංස්ථානේ බදු ගෙවනවානේ. ඊට පස්සේ සංස්ථාවල කතා කරාම අපි ඊට පස්සේ එනවා දෙපාර්තමේන්තුව. දෙපාර්තමේන්තුවක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා නිකන් අදහසක් දෙන්න පුළුවන්. සරල අදහසක් දැක්කොත් දෙපාර්තමේන්තුවක් කියනවා පූර්ණ අයිතිය රජයේ සතුවන 100%ක්ම. එසේම රජය විසින් ඍජුව පාලනය වන ආයතනික සංග්‍රහය හා මුදල් රෙගුලාස් වැනි කොන්දේසි මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර. හරි. හරි. එතකොට ඊට පස්සේ දෙපාර්තමේන්තුව ලක්ෂණ ටිකක් මම කතා කරොත් ඒකෙත් අයිතිය කාටද තියෙන්නේ? අයිතියත් රජයට. රජයට. ඊට පස්සේ වගකීම අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැත. ඒකට හේතුව තමයි ඒක විශේෂ සඳහන් කරනවා. ඒකට හේතුව තමයි නෛතික පුද්ගලභාවයක් නැත්තේ නීතිමය කටයුතු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ දෙපාර්තමේන්තු කොමසාරිස්වරය යටතේ. එතකොට එයා තමයි වග කියන්න ඕනේ. right. ඊට පස්සේ එතනින් යාට ගියාම අඛණ්ඩ පැවැත්මක් ඇත. ලියාපදිංචිය අනිවාර්ය වේ. ගිණුම් තැබීම මහ විගණනය අනිවාර්ය වේ. ඊට පස්සේ බදු ගෙවීම කරනවද?
නෑ බඳු බැඳියාවන් නොමැති එකම ව්‍යාපාරය වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව. හරි. ඔන්න වගේ ටිකක් තියෙනවා. ඒතර ඒත් ඇතිනේ අපිට වැඩිපුර හිටියා ඒක. අපිත් ගොඩක් හිටියා. ඊට පස්සේ අපි ටිකක් දිගයිනේ. ව්‍යවසායගත පැත්තට පොඩ්ඩක් ගමු නේද? ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය ටිකක් පොඩි පාඩමක් ලොකු පාඩමක් නේ ආනන්ද මම නම් ගොඩක්ම ආස කරන පාඩමන්නේ ව්‍යවසායකත්වය. ඒතර ව්‍යවසායකත්වයේදී සරලම නිර්වචනයක් අපි කියමු. මොකක්ද නිකන් නිර්වචනය? අපිට entrepreneurship ලෙස දක්වන්න පුළුවන් පරිසරයේ විශ්ලේෂණය කර අවස්ථා හඳුනා ගනිමින් අවදානම් දරා එසේම නවෝත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලිය. හරි. එතකොට ව්‍යවසායකත්වයේ ගත්තොත් ඒකේ නිර්වචනත් තව ගොඩක් තිබුණා. ඒවත් අතහැරලා අපි ඉස්සරහට ගියාම ව්‍යවසායකත්වයේ වැදගත්කම එක් එක්කෙනාට තියෙන එකක් තිබුණා. ව්‍යවසායගත ක්‍රියාවලිය මතකද? ව්‍යවසායගත ක්‍රියාවලිය මතකයි. ඒ තමයි නවෝත්පාදන බිහි කිරීමට අවශ්‍ය කරන ව්‍යවසායගත ක්‍රියාවලිය. පියවර පහක් තිබ්බා. පියවර පහක් තිබ්බා. එක මොකද්ද? එක තමයි නව්‍යතා සම්පාදනය. ඔව්. එසේම සංකල්ප ගොඩනැගීම. ඊපස් සම්පත් සම්පාදනය. මේ ටික කරන් පස්සේ අපි මොකක් කරන්න ඕනද? යථාර්ථයක් බාටපත් කිරීම. අවසානයේ තමයි ප්‍රතිලාභ ලබන්නේ. ප්‍රතිලාභයෙන් තව ව්‍යාපාරය දියුණු කරන්න. තව ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිලාභ. ව්‍යවසායකත්වයේ ගති ලක්ෂණ තිබ්බ නේද? ව්‍යවසායකත්වයේ ගති ලක්ෂණ. ලෙස අපිට ගන්න පුළුවන් ආත්ම විශ්වාසය. ස්වාධීන බව, නිර්මාණශීලීත්වය, අවදානම් දැරීමට කැමැත්ත මෙන්ම කැපවීම. ව්‍යවසායගත කුසලතා මතකද තිබ්බා? ව්‍යවසායගත කුසලතා හතරක් සඳහන් කරනවා. අන්තර්පුද්ගල කුසලතා, නායකත්ව කුසලතා, සංනිවේදන කුසලතා, මූලික කළමනාකරණ කුසලතා. ඊට පස්සේ කුසලතා වර්ධනය කරන්න පුළුවන් ආකාරයක් තිබුණා. ආකාර හතරක් සඳහන් වෙනවා. ඒක නම් අති සරලයි. අධ්‍යාපනය, අත්දැකීම්, පුහුණුව මෙන්ම ආත්මයගේම නැත්නම් ස්වයංගේම. right. ඔන්න ඔය විදිහට යන්න පුළුවන්. ඒකෙත් අර ලොකු දේවලුත් නැහැනේ. කුඩා ව්‍යාපාරයක් ගත්තොත් කුඩා ව්‍යාපාරය නිර්වචනය කරන්න කොටියෝ. කුඩා ව්‍යාපාරය ලෙස අපිට දක්වන්න පුළුවන් සර්. කුඩා ව්‍යාපාරයකට තකියෙන් තව නමක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එනම් ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ කියන්නත් පුළුවන්. කියන්නත් පුළුවන්. කුඩා ව්‍යාපාර ඒ කියන්නේ ස්වාධීන අයිතිය මෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වන එසේම ශේෂ්ත්‍රය තුළ බලයක් හිමි නොවූ ව්‍යාපාර. කුඩා ව්‍යාපාර අපි සලකා බලන සාධක තියෙනවනේ. සාධක. ඒ සාධක කොටස් දෙකකට බෙදෙනවා නේද? ඒ තමයි ප්‍රමාණාත්මක සාධකේ ගුණාත්මක සාධක. ප්‍රමාණාත්මකයේ ප්‍රමාණිකෙන් මනින්න පුළුවන් නේ. මනින්න. මතකද ඒ වගේ ප්‍රමාණාත්මක සාධක කීපයක්? ඔව් ප්‍රමාණාත්මක සාධක තුනක් මතකයි. අපි සඳහන් කරා. ඒ තමයි සේවක සංඛ්‍යාව, බල ශක්ති ප්‍රයෝජනය මෙන්ම ආයෝජිත ප්‍රාග්ධනය. right. ගුණාත්මක සාධක මොනවා කියනවා? ගුණාත්මක සාධක නම් සරලයි. ව්‍යාපාර ස්වභාවය, වෙළඳපොළ ස්වභාවය, එමෙන්ම තාක්ෂණීය ස්වභාවය. ඒ වගේ තාක්ෂණය වගේ මනින්න. ඊට පස්සේ අපි කෙලින්ම එනවා කුඩා ව්‍යාපාරවල කුඩා ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඔව් කුඩා ව්‍යාපාරවල සුවිශේෂී ලක්ෂණ ලෙස අපිට සඳහන් කරන්න පුළුවන් සේවක සංඛ්‍යාව කුඩා. ඒ කියන්නේ කුඩා සේවක සංඛ්‍යාව සිදීම. ආයස ප්‍රාග්ධනයත් කුඩායි. එසේම වෙළඳ පොළත් කුඩා වෙනවා. මාකට් එකත් කුඩා වෙනවා. හේතුව කුඩා ව්‍යාපාරය කියලා අපි සඳහන් කරන්නේ ඒකයි. ඒ වගේම තමයි පැරණි තාක්ෂණය භාවිතා කරනවා. right. පවුලේ ශ්‍රමය භාවිතා කරනවා. දේශීය වෙළඳ පොළත් තමයි බහුල සිද්ධ වෙන්නේ. කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී සැලකිලිමත් වන සාධක මොනවද දියෝන? කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී අපිට සැලකිල්ලක් දක්වන්න පුළුවන් දේවල් තමයි කුසලතාවය, වෙළඳ පොළ, ප්‍රාග්ධනය, තරංකාරීත්වය, නීති රීති. right. ඊට පස්සේ එතනින් යාට ගියාම කුඩා ව්‍යාපාරය ගැන කතා කරාම ඒක තියෙනවා සහාය දක්වන ආයතන නේ සහාය ඒ වගේ ටිකක් තියෙනවා. අපි එම්මු මුදල් පාඩම ටිකක් තියෙනවා කතා කරන්න. මුදල් පාඩමේ මුදල් හා මූල්‍ය ආයතන. මුදලක අපි නිකන් මුදලක් නිර්වචනය කරාම යන්කෝ. මුදලක් යනු අපි මේක ව්‍යාපාර විකාශනයේ පාඩමේදී සඳහන් කරන්නේ. ඔව්. ඒ කියන්නේ මුදලක් ලෙස අපි සරලවම හැඳින්වුවොත් භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් ලෙස දක්වන්න පුළුවන්. ඊට පස්සේ මුදලේ කාර්යයන් හතරක් තියෙනවා. මුදලේ කාර්යයන් හතරයි. මොනවාද? හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වෙනවා. සහ වටිනාකමේ මින්මක් ලෙස භාවිතා වෙනවා. මේ දෙක තමයි ප්‍රධාන කාර්ය දෙක. අතිරේක කාර්ය දෙක ලෙස දක්වන්න පුළුවන් වටිනාකමේ සම්නිධයක්. ඒ කියන්නේ රැස් කර තැබා ගැනීම සඳහා මුදල් භාවිතා කරනවා. එමෙන්ම වටිනාකමේ සම්නිධයක් මෙන්ම විලම්බිත ගෙවුම් මාධ්‍ය ලෙසත් හඳුන්වනවා. ඒ කියන්නේ නැවත ණය ලබා ගැනීම හැකියාවක් පවතින මුදල් වල. මුදල් වර්ගවල ව්‍යවහාර මුදලක් කියන්නේ මොකද්ද? ව්‍යවහාර මුදලක් කියන්නේ රටක මූල්‍ය අධිකාරිය නියෝග මත. මූල්‍ය අධිකාරිය කියලා හඳුන්වන්නේ අපි මහ බැංකුවට. මූල්‍ය අධිකාරිය නියෝග මත නිකුත් කරලා ලබන කාසියා නෝට්ටු. ඊට පස්සේ බැංකු මුදල් කියන්නේ? බැංකු මුදල් යන ජංගම ගිණුම් වල ශේෂ. ආසන මුදල් කියන්නේ?
ව්‍යවහාර මුදල් මෙන් 100% ද්‍රව්‍යශීලතාවය නොතත් නොමැති වුවත් ඉක්මනින් මුදල් බවට පත් කරන කළ හැකි වත්කම්. ඊට පස්සේ අපි කතා කරනවා මුදලේ කාර්යන්ටයක් කතා කරන්නේ. අපි චෙක් පත් වලට එමුද? චෙක් පත් වලට එමු. චෙක් පතක් නිර්වචනය කරන්නකෝ. චෙක් පතක් යනු අනකර විසින් නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට ගෙවන ලෙසට බැංකුවට කළ ලබන ලිඛිත නියෝගයක්. නියෝගයක් චෙක් පතක් කියලා කියනවා. ඊට පස්සේ චෙක් පතකට සම්බන්ධ පාර්ශ්ව කවුද ඉන්නේ? පාර්ශ්ව අපිට මූලික වශයෙන් 6ක් සඳහන් කරනවා. අනකරු, අනලදු, ආදායකයා, ධාරකයා. ගෙවන බැංකුව හා රැස් කරන බැංකුව. මේගොල්ලෝ හඳුන්වුවොතින් අනකරු යනු ජංගම ගිණුම් හිමියා, අනලදු අනකරුගේ බැංකුව, ආදායකයා චෙක් පතේ නම සඳහන් පුද්ගලයා, ධාරකයා චෙක් පත වර්තමානයේ දරන්න, ගෙවන බැංකුව යනු නිෂ්කාශනයේදී චෙක් පතට මුදල් ගෙවන බැංකුව, රැස් කරන බැංකුව යනු නිෂ්කාශනයේදී ගිණුමට මුදල් රැස් කරන බැංකුව. එතකොට චෙක් පතේ වලද රේඛනය කියලා එකක් තියෙනවා. රේඛනය කියන්නේ මොකක්ද? රේඛනය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය රේඛන හා විශේෂ රේඛන. සාමාන්‍ය රේඛන යනු චෙක් පත මත පිට සරල සමාන්තර රේඛා දෙකක් ඇදීම. විශේෂ රේඛන යනු චෙක් පතේ මතු පිට වාණිජ බැංකුවක නම සඳහන් කිරීම. පිටසන් කිරීමක් කියලා එකක් තියෙනවනේ. මොකද පිටසන් කිරීම යනු චෙක් පත පිටුපස ආදායකගේ නම ලියීමයි. චෙක් පත් පිටසන අපිට ප්‍රධාන ආකාර 4ක් දක්වන්න පුළුවන්. ඒ තමයි හිස් පිටසන, පැවරුම් ලාභයකු රහිතව කරන ලබන පිටසන. පැවරුම් කරුවෙකු රහිතව සිදු කරන ලබන පිටසන. පැවරුම් ලාභයක සහිත රහිතව ඒක හරිය. ඊට පස්සේ දෙක. ඊට පස්සේ විශේෂ පිටසන. ඒක තමයි සීමාකාරී පිටසන මෙන්ම කොන්දේසියක් සහිතව කරන ලබන පිටසන. රයිට්. ඊට පස්සේ අපි කතා කරනවා චෙක් පතක් අගරු වීම. මොකද චෙක් පතක් අගරු වෙනවා කියන්නේ? චෙක් පතට මුදල් ගේම ප්‍රතික්ෂේප කිරීම තමයි චෙක් පත අගරු වීම යන්නේ සඳහන් කරන්නේ. චෙක් පත නිෂ්කාශනය කියන්නේ මොකද්ද? චෙක් පත නිෂ්කාශන බැංකු අතර චෙක් පත් හුවමාරීමේ ක්‍රියාවලිය. අන්න හරි. අර ණයපත්වල පොඩ්ඩක් මිස් වුණා අපිට කතා කරන්න. ණයපත්වල හරි ණයපතක් කියන්නේ මොකද්ද? ණයපතක් නේ අපි බහුල භාවිත කරන ක්‍රෙඩිට් කාඩ් එකට තමයි ණයපතක් කියන්නේ. ඒ කියන්නේ නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත වෙළඳ ආයතන වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට බලයලත් ආයතනයක් විසින් නිකුත් කර ලබන කාඩ්පත් විශේෂික. මෙතෙන්ද අපි බලයලත් ආයතනයක් කියලා හඳුන්වන්නේ ණයපත් සංගමයක්. ණයපත් සංගමයට උදාහරණ ලෙස අපිට දක්වන්න පුළුවන් Visa, Mastercard, American Express මෙන්ම Discover වැනි ආයතනනේ. ඊට පස්සේ ඊළඟට අපි කතා කරනවා ඩියෝන් මූල්‍ය ආයතන ගැන කතා කරමු. මූල්‍ය ආයතන වර්ග තියෙනවා කීපයක්. මූල්‍ය ආයතන වර්ග ප්‍රධාන කැටගරි 4කට බෙදන්න පුළුවන්. අන්න හරි. මොනවද ඒ? මූල්‍ය ආයතන ප්‍රධාන කැටගරි 4. එහෙම නැත්නම් කොටස් 4යි. පළවෙනි තමයි බැංකු වංශය. බැංකු වංශයේ 3ක් තියෙනවා. ඔව්. මහා බැංකුව, බලපත්ලාභී වාණිජ බැංකුව, බලපත්ලාභී විශේෂිත බැංකුව. එසේම ඊළඟට තියෙනවා අපිට විශේෂිත මූල්‍ය ආයතන නේ. තැන්පතු බාර ගන්නා විශේෂිත අයිට කලින් තියෙනවා තැන්පතු බාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන. ඒක ගන්න පුළුවන් අපිට ඒකත් කොටස් 3ක් අඩංගු වෙනවා. ඒ තමයි බලපත්ලාභී මුදල් සමාගම්. ඔව්. ඒ වගේ තමයි අපි කියනවා සමුපකාර ග්‍රාමීය බැංකුව මෙන්ම සනස. සනස යනු සකසුරුවම් හා ණය ගන්න සමුපකාර සමිතිය. රයිට්. ඊට පස්සේ තියෙනවා විශේෂිත මූල්‍ය ආයතන. විශේෂිත මූල්‍ය ආයතන අඩංගු වෙනවා ප්‍රාථමික ලේකරුවන්, ප්‍රයිමරි ඩීලර්ස් නේ. කොටස් තරකරුවන් ඒ බ්‍රෝකර්ස්ලා. ඊට පස්සේ ඉන්නවා විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම්. එසේම ඒකක භාර හා ව්‍යවසාය ප්‍රාර්ථන සමාගම්. අන්තිමේදී ඉන්නවා ගිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතනනේ මූල්‍ය ආයතන විශේෂයක්. ඒගොල්ලෝ කොටස් ඉදිරියට දැක්කොත් අපිට දක්වන්න පුළුවන් සේවක අර්ථ සාධක මුදල, සේවක භාරකාර මුදල, රාජ්‍ය සේවාර්ථ සාධක මුදල, අනුමත විශ්‍රාමාර්ථ සාධක මුදල, අවසානයේදී රක්ෂණ සමාගම්. මේක අපි කතා කර රක්ෂණයේ පාඩමේදී බොහෝ. ඕකේ එක්කෙනෙක් දැන් මම අහනවා වාණිජ බැංකුවක් කියන්නේ කවුද ලියෝ? වාණිජ බැංකුවක් යනු ඔව් ජංගම ගිණුම් පවත්වාගෙන යමින් වාණිජ බැංකුවක් යනු ජංගම ගිණුම් පවත්වාගෙන යමින් මුදල් මේවට හැකියාවක් මුදල් මේමට හැකියාවක් ඇති. එසේම විදේශ විනිමය ගන්දින නිතරම මූල්‍ය ආයතන. ඒතර වාණිජ බැංකුව සපයන සේවා ගොඩක්. ගොඩාක් සපයනවා. හරි. එතකොට ඒව කතා කරන්න අපි තැන්පතු ආශිස් සේවා, ණය ආශිස් සේවා ආදී ඒව ගොඩක් තියෙනවා. ඒවා නිකන් ලේසි. ගොඩක් වෙලා යනවා කතා කරන්න ගියාම අපිට ලොකු වෙලාවක් යනවා මේකට. ඊට පස්සේ අපි වෙන ආයතනයක් ගමුද අපි? කොටස් තරවකරුවන් කියන්නේ කවුද? කොටස් තරවකරුවන් අපි හඳුන්වනවා කොටස් වෙළඳ පොලේ අතරමැදියන් ලෙස ක්‍රියා කරන මූල්‍ය ආයතන විශේෂයක්. ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කවුද? ප්‍රාථමික අලෙවිකරුවන්ලු
රජයේ සුරකුපත් ප්‍රථමයෙන් මිලදී ගැනීමට මහ බැංකුවෙන් අවසර ලබා ඇති මූල්‍ය ඇත. කල්බදු ආයතන ඉන්න කල්බදු වර්ග 3ක් තියෙනවා නේද? කල්බදු වර්ග 3ක් තියෙනවා. ඒ තමයි මූල්‍ය කල්බදු, මෙහෙයුම් කල්බදු, විකිණීමේ හා නැවත මිලදී ගැනීමේ කාම. කල්බදු. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඒකක භාරක පාර්ශ්ව 3 දෙනෙක් ඉන්න කවුද? ඒකක හිමියන්, අරමුදල් භාරකරුවන් මෙන්ම අරමුදල් කල්පනා කරන සමාගම්. රයිට්. ඊට පස්සේ ඔය ටිකක් තියෙනවනේ. ඕ අන්නේ වගේ ලිග කීපයක්. තියෙනවා. ඕක වෙනම කතාවකට ඒකයි ව්‍යවසාය ප්‍රාර්ථනා සමාගම තියෙනවා. ඔහොම දිගටම තියෙනවා. රක්ෂණයට එමු අපි මේක ඉවර කරන්නත් පැරියෝන්. ඕනේ. අපිට බලන කෙනෙක්ට තේරෙනවා මේක පාඩම්ද නැද්ද කියලා තේරෙනවනේ. ඕ බලන කෙනෙක්ට මේක ප්ලෑන් කරලාද කරන්නේ මේක බලන් ඉඳලාද කරන්න කියලා එකක් නෑ. අපි මේකත් මට හිතෙන එක මං අහනවා ඩියෝන්ට පුළුවන් එක ඩියෝන් කියනවා. මොනවයි යන්නේ? ඕ දැන් අපි 8 වෙනි පාඩමටත් ඇවිල්ලා ඉවරයි නේද? ඉවරයි. එතකොට මේක අපිට පාඩම් කරා මේව ඩිස්කෂන් එකක් ගියොත් පැය 3-4ක වීඩියෝ එකක් කරන්න වෙනවා. කරන්නේ අපි සමස්ත මුළු පාඩමම කරා. සාම්පල් අහගෙන ආවා. හරි. එතකොට බලන කෙනෙක්ට තේරෙනවා මේක මොකද්ද මේ ඇත්තද බොරුවද උන්ට පාඩම්ද නැද්ද කියලා තේරෙනවනේ. ඒක තේරෙනවා. රයිට්. ඊට පස්සේ රක්ෂණයේ පාඩමෙන් රක්ෂණය අපි කතා කරද්දී රක්ෂණයේ පදනම මොකක්ද ඩියෝ? රක්ෂණයේ පදනම තමයි අවදානම් ඒකරාශී කිරීමේ මූලධර්මය. මූලධර්මය. ඊට පස්සේ රක්ෂණයේදී විශේෂ සංකල්ප තියෙනවා. අවදානමක් තියෙනවා. අවදානමක් කියන්නේ මොකක් වගේ දෙයක්ද? අවදානමක් කියනු සම්භාවිතයි. කියන්නේ probability එක. අන්න. ඊට පස්සේ උපද්‍රව කියලා එකක් තියෙනවා. උපද්‍රව ඒ වගේ තමයි හානිය, අලාභ වැනි දේ අඩංගු. අන්න තියෙනවා. ඊට පස්සේ අපි රක්ෂණය සම්බන්ධයෙන් කතා කරනවා. රක්ෂණය කරන හැකි අවදානමක් සඳහා තියෙනවා නිර්ණායක 4ක්. නිර්ණායක 4ක්. මොනවද නිර්ණායක 4? රක්ෂණය කළ හැකි අවදානමක නිර්ණායක 4ක් ලෙස අපිට දක්වන්න පුළුවන්. පුරෝකථනය කළ හැකි බව. කියන්නේ මුදලින් මයින්න පුළුවන් වෙනවනේ. සම්බන්ධතාවකින් තොර වීම. අහඹුවකින් සිද්ධ වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි සත්‍යාපනය කළ හැකි බව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ ලක්ෂණ සමාගමට. ඊට පස්සේ රක්ෂණ ගිවිසුම තියෙනවානේ. රක්ෂණ ගිවිසුමට සම්බන්ධ පාර්ශව කවුද ඉන්නේ? රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ පාර්ශව 3 දෙනයි. පළමු පාර්ශවය යනු රක්ෂිතයා. දෙවන පාර්ශවය රක්ෂකයා. ඒ වගේම තෙවන පාර්ශව අපි හඳුන්වනවා තර්ඩ් පාර්ටි කියලා. ඒ කියන්නේ බාහිර ජීවිත හෝ දේපල. ඊට පස්සේ රක්ෂණයේදී රක්ෂණ මූලධර්ම තියෙනවා නේද? රක්ෂණ මූලධර්ම අපිට අඩංගු වෙනවා මේ විදිහට දක්වන්න පුළුවන්. ඒකම පිළිවෙලට නොකියුවට කමක් නැහැ. සාමාන්‍ය පිළිවෙලින් බැහැරව තමයි මම කියන්නේ. ඒ තමයි ආසන්නතම හේතුව. හානි පූරණය. රක්ෂණ හිමිකම. උපරිම විශ්වාසය. ආදේශනය මෙන්ම දායකත්වය. හානි පූර්ණය තමයි කොටස් දෙකක් වෙන්නේ ආදේශනය දායකත්වය ලෙස. අන්න හරි very good. දැන් මට කියන්න රක්ෂණ හිමිකමක් කියන්නේ මොකක්ද කියලා? රක්ෂණ හිමිකමක් කියන්නේ පැවතීමෙන් වාසියකුත් අහිමීමෙන් අවාසියකුත් සම්බන්ධ හිමිකම. හිමිකම. ඊට පස්සේ උපරිම විශ්වාසය කියන්නේ උපරිම විශ්වාසය නෝ සත්‍ය දෑ පමණක් ඒ වගේම මේ සියලු සත්‍ය තොරතුරු හෙළිදරව් කර යුතු බවනේ රක්ෂිතය රක්ෂකයා දෙකම. ඊට පස්සේ උපරිම විශ්වාසය කඩන අවස්ථා 4කුත් තියෙනවානේ. අපි ඒක දක්වොතින් සරලව අපි එමු ඔතෙන්ට. හානි පූර්ණයක් කියන්නේ මොකක්ද? හානි පූර්ණය. හානි පූර්ණ යනු හානියට දහානිය සිදුවොත් හානිය යථා තත්ත්වයටපත් කිරීම සඳහා පමණක් වන්දි වෙනවා. හානි පූර්ණ. ආදේශනය කියන්නේ ආදේශන යනු අපි දැක්කොතින් ආදේශන යනු වෙනත් අයිතීන් රක්ෂකයා පවරා ගන්න බව. දායකත්වය යනු දායකයෝ වන්දි ගැනීම. රයිට්. ඊට පස්සේ අපි එනවා කතා කරන්න. අපි එනවා ගිනි රක්ෂණයට එමුද? ගිනි රක්ෂණය ලොකු දෙයක් නෑ. ගිනි රක්ෂණය තියෙනවා. ගිනි රක්ෂණය. ඌණ රක්ෂණයක්. ඌණ රක්ෂණය. ඌණ රක්ෂණය කියන්නේ මොකක්ද? ගිනි රක්ෂණයේ ඌණ කොටසක් තමයි ඌණ රක්ෂණය වෙන්නේ. ඒ තමයි දේපලේ වටිනාකමට අඩු වටිනාකමකට රක්ෂණය කිරීමේ අදාළ දේපල. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙයි. සාමාන්‍ය ගන්තිය සහිත. ඒ කියන්නේ අනුපාතිකට වන්දි ගෙවනවා එවිට. සාමාන්‍ය ගන්තිය රහිත නම් ඔප්පුවේ සඳහන් වටිනාකමට වන්දි ගෙවනවා. වන්දි ගෙවනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපි එමු ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණය සෙසු රක්ෂණය අතර වෙනස්කම් මොනවද තියෙන්නේ? ජීවිත රක්ෂණය සෙසු රක්ෂණය අතර වෙනස්කම්. සෙසු රක්ෂණයට අපි සාමාන්‍ය රක්ෂණය කියනවා. මේකේ වෙනස්කම් ලෙස අපිට දක්වන්න පුළුවන් ජීවිත රක්ෂණය ඉතිරි කිරීමට සමානයි. ඔව්. සෙසු රක්ෂණයන් අලාභය සිදු වූ විට පමණක් වන්දි කියන ලැබෙනවා. ජීවිත රක්ෂණය පැවරිය නොහැක නමුත් දේපල රක්ෂණය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. ජීවිත රක්ෂණයේ ගිවිසුම දීර්ඝ කාලයි. නමුත් සෙසු රක්ෂණයේ ගිවිසුම කෙටි කාලයි. ජීවිත රක්ෂණයට හානි පූර්ණය අදාළ නැහැ. හැබැයි සෙසු රක්ෂණයට අදාළ වෙන හානි පූර්ණය. ඒක තමයි ජීවිත රක්ෂණයේ නිශ්චිතයි. අපිට කියන්න පුළුවන් හරියට මොකක්ද දෙන්නේ. මෙයා ජීවිත වෙලා හිටියොත් මෙයාට වන්දිය නැවත ලැබෙනවද? මෙයා මැරෙනොත් මෙයාගේ යැපෙන්නට වන්දි ලැබෙනවද? ඒක හරියටම කියන්න පුළුවන්. නමුත් දේපල රක්ෂණයේ අවදානම අවිනිශ්චිතයි. අපිට කියන්න බෑ හරියටම වෙන දේ. ඒකට යගේ ගොඩක් තියෙනවනේ. ගොඩාක් තියෙනවා. එහෙනම් එතකොට අපි මේක ඉවර කරමු ඩියෝන්. දැන් අපි මේක කතා කරලා අපි හරි. එහෙනම් අදට තව දවසක් දාගෙන තව එකක් හරි කරමු. අන්න හරි සර්. මම කියන්නේ මේ කරාම අදී අපි තව කරන්න ඕනේ කියලා. අපි එන වීඩියෝස් දාලා ඩියෝන්ට වීඩියෝ 5ක් විතර කරලා හරි. 5ක් විදිය මේ 5ක් මේ දෙන්නස 5තුත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මම කියන්නේ නේද? ඒක තමයි.
ඇතිතරම් මුළු සිලබස් එකම අහන්න පුළුවන්. අහන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි දව දවසක් ඇවිල්ලා ආයෙම වීඩියෝ එකක් දාලා අපි ලයිව් එකක් ඇවිල්ලා කතා කරමුනේ. අන්න හරි සර්. අනිත් එක තමයි අමතක කරන්න එපා. සමීර සර් කියන්නේ BS King විතරක් නෙමෙයි. BS King කියලා තමයි ගොඩක් කට්ටිය හඳුන්වන්නේ. සමීර සර් නැති වුණා නම් මේ පාඩම් ටික මට මේ විදිහට කියන්න හම්බෙන්නේ නැහැ.